ඔන්න අපි අදත් මල්පැල දන්සල අරගෙන ආවා ඔයාලට මල්පැල නොමිලේ දෙන්න. ඉතින් නිකන් දෙන මේ මල්පැල ගන්න නම් ඔයා මෙන්න මේ කරුණු ටික සම්පූර්ණ කරන්න ඕන. පළවෙනිම එක තමයි කළුතර බෝධිය ළඟකින් ඔයාට මේ මල්පැල ගන්න පුළුවන් වෙන්න ඕන. දෙවැනි එක තමයි ඇත්තටම මේ මල්පැලේ අවශ්‍යතාවයක් ඔයාට තියෙන්න ඕන වගේම මල් වලට ආදරය කරන මල් වවන්න කැමති කෙනෙක් වෙන්න ඕන. ඉතින් මෙන්න මේ පේන මල් වර්ගය තමයි අපි පළවෙනි වීඩියෝ එකේදී නොමිලේ දුන්නේ. තව 3 දෙනෙකුට chance එක තියෙනවා මේ වදමල් අත 3ක් ඉල්ල ගන්න. ඉතින් මුලින්ම කමෙන්ට් කරන 3 දෙනෙක්ට තමයි මේ මල්පැල ලැබෙන්නේ. ඒක නිසා ඔයාටත් මේ මල්පැලේ ඕන නම් ඉක්මනට අපිට කමෙන්ට් එකක් දාන්න. අදත් අපි අලුත් මල්පැල වර්ග 3ක් නොමිලේ දෙනවා. එක් වර්ගයකින් පැල 2 ගානේ. ඉතින් ඒ මල්පැල හම්බ වෙන්නෙත් ඉක්මනින්ම අපිට කමෙන්ට් කරලා මල්පැලේ ඉල්ලන අයට තමයි. මේ වගේ මගේ ළඟ වැඩිපුර තියෙන මල්පැල මං ඔයාලට දෙනවා. ඉතින් ඒ chance එක හම්බෙන්නේ මුලින්ම අපේ මල්පැල ඉල්ලන අයට නිසා අපිව subscribe කරලා තියාගන්න. දැන් අපි යමු බලන්න අපේ වත්ත ලස්සන කරලා තියෙන මල්පැල මොනවද කියලා. මේ තියෙන්නේ අපේ වත්ත ලස්සන කරලා තියෙන මල්පැල තමයි. ඈත ඉඳලා බැලුවම මේ විදිහට පේනවා. අපි එකින් එක බලාගෙන යමු හිමීට. මෙතන තියෙන්නේ මේ කුමුදු මල්. ඊළඟට තියෙනවා නෙළුම් මලක්. මේ තියෙන්නේ ලස්සන විසිතුරු පත්‍ර තියෙන ශාක වර්ග කිහිපයක්. බලාගෙන යමු ඔහොම. මේ පාට පුංචි මල් තියෙන ගසුත් මිදුලට ලස්සන කරනවා. මේ තියෙන්නේ පොපි මල් ගහක්. මේකේ හැමදාම මල් පිපිලා තියෙනවා. මල් ළඟ තියෙනවා ඔකිඩ්ස් වර්ග 5ක් විතර. අද මල් පිපිලා තියෙන්නේ නම් මෙන්න මේ දම් පාට එකේ විතරයි. විවිධ බිගෝනියා වර්ග ටිකකුත් තියෙනවා මෙතන. පාටින් ගෙවත්තේ මල් ගස්වල මල් පිපිලා කොළ වර්ග තියෙනකොට හරිම ලස්සනයි.
මෙන්න මෙතන තියෙනවා ගොඩමානෙල් ගහ. නෙළුම් මලක් වගේ මලක් තමයි පිපෙන්නේ. මේ කුල වර්ගයේ රතුයි කහයි දෙකම තියෙනවා. මේ තියෙන දෙමළ මල් ගහක්. මෙන්න මේකත් හරිම ලස්සන මල් වර්ගයක්. රෝස පාටින් මල් පිරීලා හැදෙනවා වට්ටිය වගේ. හරිම ආකර්ශනීයයි. මේ මල් පාට දෙකකින් තියෙනවා. මේ තමයි මල් ළඟ තියෙන එපීෂියා මල් පැල ටික. මේ රතු පාට එපීෂියා පඳුරා. මේකේ තියෙන්නේ දුඹුරු පාටයි රතු පාට පොඩි ඉරක් වගේ තියෙනවා මේ පේෂියා එකේ. ඒකත් හරිම ලස්සනයි. නිකම්ම ගොඩක් හැදෙනවා. මේ තියෙන්නේ ඇෂ් කලර්. එතකොට කලින් පෙන්නපු දුඹුරු පාට කෙනුත් මම මල් පැල දෙකක් කාට හරි දෙන්න පුළුවන්. මෙන්න මේ ඇෂ් කලර් කෙනුත් එපීෂියා පැල දෙකක් මම කාට හරි දෙනවා. කැමති කෙනෙක් ඉක්මනින්ම කමෙන්ට් එකක් දාන්න. මෙතන තියෙන්නේ කොළ පාට. දැන් තියෙන මේ කොළ පාට එපීෂියා එක මේක වෙනස් වර්ගයේ කොළ පාටක්. මේකේ රතු පාට මලක් තමයි පිපෙන්නේ. මෙතන තියෙන දුඹුරු පාට එකේ රතු පාට ඉරක් වගේ මැද්දේ නෑ. තනිකරම දුඹුරු පාට වර්ගයක්. මේ තියෙන්නේ ඒකමයි. මේකෙනුත් පැල දෙකක් කාට හරි දෙන්න පුළුවන්. මෙන්න මේ වර්ග තුනෙන් තමයි අද දෙන්නේ. නොමිලේ මල් පැලේ කාට හරි ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. මල් ළඟ එපීෂියා වර්ග 7ක්ම තියෙනවා. තව මම මේ පැල බෝ කරගන්න පොඩි පොඩි පොට්ස් වල ගොඩාක් දාලා තියෙනවා. මේ තියෙන්නේ කොළ පාට එපීෂියා එකක්. මේක නිකන් කහ පාටට හුරුයි. මේකේ පිපෙන්නේ කහ පාට මලක්. මෙන්න මේක වෙල්වට් එක වගේ තියෙන්නේ දුඹුරු පාට. රෝස පාට මලක් පිපෙන්නේ. මෙන්න මේකත් හරිම ලස්සනයි. මේක කොළ පාට එකේ ඇෂ් කලර් වගේ මැදින් තියෙනවා. ඒවා තාම ගොඩක් හැදිලා නැහැ. මම පැලවලට දාලා තියෙන. ඉතින් ඕගොල්ලොත් මේ මල් වලට කැමති නම් මං කියපු මල් වර්ග තුන ඕනේ නම් අපිව subscribe කරන්න. අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ channel එක බලන්න. තව මේ වගේ ලස්සන වීඩියෝස් තියෙනවා.